හරි ගයිස් ඉතින් ඔන්න ඔයාලට මේ ටැංකිය ඔක්කොම කරලා තින්නේ. ඔයාලට කලින් වීඩියෝ කියන්නේ දැන් මේ වීඩියෝ එකේ කලින් ටික දැක්කනම් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ තිබ්බේ අර උඩ ෆිල්ටර් එක. ඉතින් මම වල තින් ෆිල්ටර් එකකුත් ගෙනාවා. මම ඉස්සරහට ඒ ෆිල්ටර් එක ගැනත් කියන්න. ඉතින් පේනවා ඇති. ඉන්ටර්නෙට් එක ලයිට් ඔෆ් කරගන්න. මෙහෙම තමයි තියෙන්නේ ගයිස් ඉතින්. තිබ්බම ඉතින් ටැංකිය ලස්සනයි දැන් නම් ලස්සනයි. ඉතින් දැන් දවස් 5ක් විතර මේව කරා වතුර දාලා එක දිගට තිබ්බා සිලිකන් වල සැර යන්න. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා අද මම ෆිල්ටර් එක ගෙනල්ලා ඊපස්සේ අදර වතුර අයින් කරලා ආයෙත් පොඩ ටැංකිය අතුල්ලලා මේ ඇතුලෙන් ආයෙත් දැන් වතුර පිරෙව්වා. දැන් වතුර පිරෙවලා හෙට මම හිතන් ඉන්නවා මං ගාව හිට පොඩිම සැම්පික්ල ටික දාන්න ඔයාලා කලින් වීඩියෝ එකේ දැක්ක ඇති ඒක බලමු. පොඩිම සැම්පික් ටිකක් දාන්න හිතන් ඉන්නවා. ඉතින් බලන්න ඕනේ දැන් මං මොසැම්බික්ලා ඔස්කලා දෙන්නෙක් විතරයි. තව ෂෑම් ග්‍රාම් පැටව දෙන්නෙක් වෙයි සික්ලිට් ජාති එහෙම තමයි දාන්න හිතන් ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අඟල් 3 විතර 3.5 මාල් ටිකක් තමයි දාන්න හිතන් ඉන්නේ. ලොකු මාළු මේකට දාන්න බෑ. නැත්නම් මං ගාව ලොකු ෂෑම් ග්‍රාමයකුත් ඉන්නවා. මගේ යාළුවෙක් ගාව එයාදුත් දෙන්නම් ඒ කිව්වා. මට එයාව දාන්න බෑ. එයා මොකද අඩියක් විතර ලොකුයි. දැන් මේ ටැංකියත් අඩි 1.5ක් විතර. එයා දැම්මොත් එහම අනිවාර්යයෙන් මේක කුඩු කරනවා. අනික මිලිමීටර් 5නේ. මීටර් ලොක් ගන්න නෑනේ. අනික ඒ වගේ මාළු කවදාත් ගෙදර ඇතුලේ කියන්නේ ගෙදර ඇතුලේ මං ඒක මේ ස්ථිර කරන්නේ නෑ. කියන්නේ ගෙදර ඇතුලේ කියන්නේ මිලිමීටර් 5 නැතුව අලගාව ලොකු ටැංකියක් ඇතුලේ තියෙනවා අන්න ගවන්නේ නෑ. මොකද මේ වගේ පොඩි ටැංකියක් තියාගෙන ඒ වගේ ලොකු මාළුවෙක් දාන්න කවදාත් එපා. අනික කාමරේ ගෙදර ඇතුලේ වගේ ටැංකියක. අයි මොකක් හරි වෙලා කුඩු කරලා හරි විදුරුව මේව කරොත් එහෙම ආයේ ඔයාලට ඉතින් හිතා ගන්නත් බැරි වෙනවා. ආයෙත් හැමතැනටම වතුර ගිහිල්ලා ඉබලා. දැන් ඉතින් ඔයාලට පේනවා ඉතින් මටත් එහෙම විපතක් වුණා ඉතින්. පේනවනේ. එතනින් දැන් මම ටේප් ගහලා මේ වෙලදී ඔයාලා මම මේ වීඩියෝ එකේ කිව්වා ඉතින්. දැන් නම් ඒක මං හරි ගස්ස ගත්තා. ඉතින් ආයෙත් නම් ලීක් වුන්නේ නැහැ ඒක නම්. ඒක නම් දැන් හරි. පේනවා ඇති ඉතින් ආයෙත් අර කලින් තිබ්බ මේක නම් සැර නෙවෙයි. මේ වලට පේනවා ඇති මේ මේවා නිසා ක්ලෝරින් නිසා මේ බැදලා තියෙනවා. පේනවනේ මේකේ ක්ලෝරින් නිසා බැදලා තියෙන. ඉතින් ඔයාලට මේක ගැන කිව්වොත් එහෙම මේක මේ පැත්තෙන් නම් මෙහෙම පේන්නේ. ඔයාලට මේක ගැන කිව්වොත් එහෙම මේක කියන්නේ දැන් මේ ෆිල්ටර් එක ගැන කිව්වොත් එහෙම මේක මේ අර 1.60ක් ගන්න බස් මේව දෙන ෆිල්ටර් එකක්. ඉතින් මේක ලීටර් 800ක් කරනවා. ඉන්ටර්නල් ෆිල්ටර් එක. මේක ලීටර් 800ක් කරනවා. වෝල්ට් 15ක්. පවර් එක වෝල්ට් 15 කියන්නේ කරන්ට් එක වෝල්ට් 15ක් යනවා මේකට. එච්චර තමයි ලීටර් පැයකට ලීටර් 800ක් කරන මේ ෆිල්ටර් එකක් තමයි මේක. ඉතින් ඔයාලට කලින් වීඩියෝ එකක් දැක්කම මේ ෆිල්ටර් එක නම් ලීටර් 600 කරන්නේ. හැබැයි ඒක නම් ගොඩක් මදි. මේකේ ඔක්සිජන් උත් වෙනවා ලෝ පාර. ඒක නිසා දැන් පේනවා ඇති මේ උඩින් එහෙම බැලුවොත් එහෙම මෙතනින් මේ උඩට එන්නම තියෙන ඔක්සිජන්. ඉතින් මේක නම් හොඳයි මේ ෆිල්ටර් එක නම්. ඉතින් මේ ෆිල්ටර් එකට ඉතින් ඉස්සරහට මම මේ සෙරමික් මීඩියා සෙරමික් ඉන්ස්ටික් තව ලොකු එකක් දාලා හදා ගන්න ඕන. එතකොට ඉතින් කොහොමද හොදයි නේද? මේක 50 හර්ට්ස් තමයි. වලට පේනවා ඉතින් මේක. මේ අලුතින් ආ බ්‍රෑන්ඩ් එකක් එක්ක ස්ප්‍රින් කියන. ඉතින් විශේෂ දෙයක් නැහැ. ඒක ගැන කතා කරන්න. මේක ඉතින් මම නම් ගත්තේ 1500ට. මෙහෙන් 1500ට ගත්තේ. එහෙනම් ඉතින් මීට වැඩි ඒවාක් තියෙනවා. ලීටර් 2000කට විතර ගන්න ඒවාක් තියෙනවා. ලීටර් 3000ක් ගන්න ඒවා තියෙනවා. ඒ ලොකු ඒවාක් තියෙනවා. මට එච්චර ලොකු ඒවා මේ ගන්න වැඩ නෑ. දැන් වෙනවා ඉතින් දැන් මේකටත් මේක වැඩිත් එක්කම පේනවනේ මෙහෙන් උත් වෙනවා. ඔක්සිජන් පාරේ. ඉතින් ඔයාලට අඩු කර ගන්න ඕන නම් ඉතින් මේ බටේ ඉතින් ගයි සම්මා අඩු ගන්න
ඔයාලට පේනවා කියලා අපි මාළු ගන්න ඇවිල්ලා දැන් මාළු කඩේ තමයි ඉන්නේ. ඔයාලට ඉස්සරහට නම් ගන්න මාළුවක් බලා ගන්න පුළුවන්. लाइट डाल ගයිස් ඔයාලට පේනවා ඇති දැන් මම මාළු ටික ගෙනල්ලා තියෙන්නේ. ඔයාලට බැලුවොත් පේනවා ඇති මම ඔයාලට ඉතින් අපේ මේ මාළු දෙන්න ගන්න යන මේකත් පෙන්වන්නේ. එනවා ඇති ඉතින් අපි ගෙනාවේ ටයිගෝස් කෙනෙකුගේ කොපර්ස් කෙනෙකුගේ. ඉතින් කොපර්ස් කෙනා නම් පොඩි කොපර්ස් කෙනා නම් පොඩි ටයිගෝස් කාත් ටික සාපේක්ෂ කරatti. ඉතින් දැන් මම ටික මින් කොටනවා මේකට. එක්ක බලද්දි නම් ගොඩක් මේ පොඩි ඔස්කර දෙන්න මේ මෙයාට දෙන්න ගොඩක් පොඩි මොසැම්බික්ලා දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම තව දැන් නම් ටිකක්කට තිබ්බා දැන් අපි දාගමු මෙහෙම. දැන් ආයෙත් වතුර අයින් කරගන්න ඉන්න බෑ ගයිස් ලියා. එහෙම දාගමු මොකද එතන අලුත් වතුර තිබ්බේ මම දැලුවා ගිහිල්ලා හොඳට. ඉතින් ඔයාලට එහෙම බලා ගන්න පුළුවන්. ඒ මාරු දෙන්න යන්නේ හදන්නේ කෙනෙක් ගියා අනිත් එක්කෙනෙක් ගියා. එහෙම වෙන්නේ නැහැ තියෙන්නේ. එනවා ඉතින් ලොකු මාළු ඩ්‍රම් මාරුනට ප්‍රෙෂර් එක මුන් ඩ්‍රම් කිසිම අවුලක් නැහැ. දැන් ඉතින් මුන් ටික මෙහෙට ආවා. අර පිටිපස්සේ ඉන්නේ. ඉතින් දැන් බය වෙඩි ඉන්නේ. පේනවා ඉතින් මෙයාගේ සයිස් එක. හරියා ඉතින් මේ යාන ටිකක් ලුක් එකකුත් තියෙනවා යාගේ. බලන්න ඉතින් කොහොම සයිස් එක. හරියා පාට පොඩි ඉතින් එයාව කොහොම අපි මේ ෆීඩින් කරලා ලොක් කරගන්න ඕන. මෙයා ගාන්ටි වගේ නැත්තම් ලොකු වෙනකොට ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් පේනවා ඉතින් ටැංකිය මෙහෙම බලද්දී ඕන තරම් ඉඳ තියෙන ඕන තරම් පීන ඉන්න තියෙන්නේ ඉතින් මෙයා ටික මෙතනට එකතැනට ඇවිල්ලා දෙන්නට බය වෙලා. මෙහෙම තමයි තියෙන්නේ. යාර නම් දැන් චුට්ටක් බයලා තියෙන්නේ. ඔයාලට මම ඉස්සරහට ෆීඩින් වීඩියෝ උත් ගේන්න. මම ඉන්නේ අරින්නේ දැක්කද යාට ඉතින් ගාණක්වත් නැහැ ඒවා. යා නම් ගහන් යනවා. කායි ලුක් එක. කලයි රත්තරන් පාට. ඔයාලට ගත්තේ කොහෙන්ද කිව්වොත් එහෙම මාතර ස්ටින් ටවුන් එකේ තමයි ෂොප් එක තියෙන්නේ. ඉතින් ඔයාලා Google එකේ මාතර ෆිෂ් ෂොප් කියලා ගහුවට පස්සේ දෙවැනියට එන එක තමයි. ඉතින් ඒකේ දැන් අලුතින් දාපු කඩයක් ඒක තාම නමක්වත් දාලා නැහැ. මේක නිසා මම නම දන්නේ නැහැ. දෙව්මිනියක් කැරියම් එකද කොහෙද? ඉතින් එයා පොඩ්ඩක් ලුක් එකක් තියෙනවා මෙයාගේ. එයාගේ නම් කලර්ස් නම් සුපිරි මේ ටිකගේ. මම ගත්තු කඩන්නේ මට ගන්න උනේ. මොකද මම මේ පේනවා. හරි එහෙම රත්තරන් පාට එයා. ළඟට ගිහින් තමයි එයාගේ පාට බලන්න ඕන රත්තරන් පාට. එයාගේ පොඩි ඩැමේජ් නම් නෙවෙයි. ඒ ඩැමේජ් නෙවෙයි ගයිස් ඉතින්. අර මේ වගේ හිඟයි තියෙන්නේ ඩැමේජ් නෙවෙයි මේවා. එයා රත්තරන් පාට. ලොකු වෙනකොට තමයි මෙයාලගේ හරි මේ කලර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. බලන්න ඕනේ ඉතින් ඉස්සරහට මේ කට්ටිය අයින් කරන්න වේද කොටයිද කියලා දන්නේ අර දැන් බය වෙලා ඉන්නේ. කොටන්නත් පොඩ්ඩක් මෙයා නම් සැරයි වගේ. මෙයා කොටන්න බලනවාට කට්ටිය දවුටර ගිහිල්ලා මේ දෙන්න යට බය වෙලා. බලමු ඉතින් අපි ඉස්සරහට බලමු මම තව ඔස් කරලා දෙන්නේ නැද්ද අනිතන් ඉන්න තැඹිලි පාට දෙන්නේ.
කොපෝස්කා කියන්නේ කොපෝස්කා කෙනෙකුයි තව සැමිලි පාඩස්කම බලු මේ ජාති දෙකක් තමයි ඉතින් ඉන්නේ. බලමු ඉතින් ගයිස් ඒකත් කොහොම හරි කරමු. ඉතින් මේ මිල කිව්වොත් එහෙනම් මම මෙයාට දෙන්නවා කියන 500ට. අපි 500 උනේ එකෙන් 250 එකෙන් 250. හරි ගයිස් ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට දැන් මේ ටැංකිය හදන වතුර දාන එකේ ඉඳන් ඔක්කොම ගෙනාවා. ඉතින් ගයිස් ඉතින් මේ වීඩියෝ එක නාදට ඉවරයි. ඉතින් ආයෙත් මම ඔයාලට වීඩියෝ එකක් ගෙන්න මේ වීඩියෝ එක හැමෝම බලන්න. මේකෙන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ටැංකිය ෂෝට් වීඩියෝස් නුත් දාන්න. හරි ගයිස් ඉතින් අදට thank you මගේ වීඩියෝස් බලුවට subscribe කරලා එකතු වෙන්න අනිවාර්යෙන් ගයිස්.